මේගොල්ලෝ මේ ඩෙන්ටි කාඩ් යොදාගෙන තමයි මේ රිසිට් වලට හරියනවා මේ ඩෙන්ටි කාඩ් එක. මේ රිසිට් එක හදලා මේ ඩෙන්ටි කාඩ් එක හිමිකරු නෙමෙයි මෙතන ඉන්න සැකකරු. බදුල්ල නගරයේ ඇති රාජ්‍ය බැංකුවක උකසර තබා ඇති රන් ආභරණ තොගයක් එම බැංකුවේ මුදවාගෙන පෞද්ගලික මුල්‍ය ආයතනයක තැන්පත් කරන බව පවසා එම ආයතනයෙන් රුපියල් ලක්ෂ 22කට වැඩි මුදලක් වංචා කොට පලා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පස්සර හිඟුරුකඩුව මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවකට ඒ පිළිබඳව ඇති වූ සැකය මත දුරකථනය මගින් හිඟුරුකඩුව පොලිස් ස්ථානාධිපතිට පැවසීමට එම කාන්තාව කටයුතු කර තිබුණා. මම හිඟුරුකඩුවේ මේ කරමැටි පදිංචිකාරියක් මේ නාඳුනන බයිසිකලයක් ඒ පැත්තට ආවා. ඊට පස්සේ මට සැක හිතුණා. ඊට ඕවයිසි මහත්තයාට කතා කරා. අපි පොලිසියත් එක්ක සම්බන්ධතාවය තියෙනවා. ඕවයිසි මහත්තයා විනාඩියක්වත් යන්න කලින් එතෙන්ට ආවා. සැකයක් හිතුණා. ඒ කියන්නේ ඒක අංක තහඩුවේ එහෙම මේ රජ එකක් නොවන බව දැනගත්තා. ඒ පැත්තට එන වාහනයකුත් නෙමෙයි. අංක තහඩුවත් පැහැදිලි අංක තහඩුවක් තිබුණේ නැහැ. අංක තහඩුව ගලවලා ඉස්සලා තිබුණ එක ගලවලා අයින් කරා. ඒක දැක්කද? ඔව්. මේ අයින් කරලා ඔව් සැක හිතුනේ. ඒකෙන් තමයි සැක හිතුනේ ඇත්තටම. එතකොට මීට කලිමුත් ඔය විදිහට දැකලා එහෙම කතා කරලා කියනවාද පොලිසියට? ඔව් මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් කියනවා. ඒ කියන්නේ ගමට පිටින් එන කට්ටිය ගැන අවධානයෙන් ඉන්නේ. ඔව්. අපි හැමෝම මේ වගේ පිට කවුරු හරි ආවොත් මේ අපි ඒ ගැන හොයලා බලනවා ඉතින් කවුද මේ කියලා. නෝයිස් මහත්තයා හොඳයි මොනවා හරි ප්‍රශ්නයක් වුණ ගමන් ටක් ගාලා ඒකට ක්‍රියාමාර්ග ගන්නවා. මේ ඒ නිසා තමයි අද මේ ටික මේ කරගන්න පුළුවන් උනේ. ඉතින් ගම්මාසියෙක් හැටියට මොනවද කියන්නේ ජනතාවට ඔබගේ අනිත් ජනතාවට මොනවද කියන්නේ? මේ හැම දිනම නාඳුන කවුරු හරි කෙනෙක් ගමට එනවා නම් ඒ ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් තමයි කියන්න තියෙන්නේ. එහිදී මෙම කාන්තාව පැවසූ මාර්ගයේ මොවුන් දෙදෙනා සොයා ගමන්ගත් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට ඔවුන් දෙදෙනා මාර්ගය ආසන්නයේ නතරව සිටිනු දැක ඇත. එහිදී ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් හමුව ඇති අතර ඉන්පසුව තවදුරටත් කළ පරීක්ෂාවකදී ඔවුන් ළඟ තිබූ බෑගයක් තුළ රුපියල් 22,73,890ක මුදලක් දුරකථන 5ක් පිහියක් හා ව්‍යාජ රන් ආභරණ කිහිපයක් සමග යතුරු පැදියේ අංක තහඩු දෙකක්ද හමු වූ බවත් පොලිසිය පැවසුවා. මේ ඩෙන්ටි කාඩ් යොදාගෙන තමයි මේ රිසිට් වලට හරියනවා මේ ඩෙන්ටි කාඩ් එක. මේ රිසිට් එක හදලා මේ ඩෙන්ටි කාඩ් එක හිමිකරු නෙමෙයි මෙතන ඉන්න සැකකරු. එතකොට මේ ඩෙන්ටියට තමයි මේ රිසිට් එක තියෙන්නේ. ආයාලා ඒ විදිහට ID කාඩ් වලට හදලා තියෙනවා. ඒක නමට මේක හදලා නේ. මේ දෙක ගැන තමයි එයාගේ බවට ආයතනයට ගිහිල්ලා ඉල්ලීම කරන්නේ. මේ ඩෙන්ටි කාඩ් එක දැන් මේකේ මේ පැහැදිලිව තියෙනවා මේ නම මේ නමත් එක තියෙනවා. මේ ඇඳුම්පත අනුව තමයි මේ රිසිට් එක තියෙන්නේ. ඒතර මූණ මෙයාගේ වගේ තමයි එන එක්කෙනාගේ මූණ ඒ වගේ තමයි. සැකකරුගේ මූණත් මේ ඒ හා සමානයි. එහා සමානයි. ඒ කට්ටියගේ මූණ ගත්තේ නැහැ නේ. මේ රිසිට් එක මේ ඩෙන්ටි දානවා තමයි මේ රිසිට් එක. ඊයේක බදුල්ලෙන් ගහලා තියෙන එකද? බදුල්ලෙන් ගහලා තියෙන මේක මේ රිසිට් එකත් බදුල්ල NSB බැංකුවෙන් මේ රම්බාන් උකස් කරලා ගත්ත විදිහට තමයි මේ රිසිට් එක තියෙන්නේ. මේ හැඳුනුම්පතට තමයි නම තියෙන්නේ. එතන මේ හැඳුනුම් එකේ තියෙන ඡායාරූපය යාගේද? නෑ. මේ සැකකරු එක්කෙනෙක් දෙන්නගෙවත් මේ හැඳුනුම්පත් යාගේ නෙවෙයි නේ. අංක ඒගොල්ලෝගේ නෙවෙයි. මූණ ඒකට සමානයි සාමාන්‍යයෙන්. ඒක සමානයි. මේ එතකොට මේකේ මෙයා ඇවිල්ලා මොනරාගල බටු ගම්මන එක්කෙනෙක්. මේ ගහව මේ මොනරාගල එක්කෙනෙක්ගේ හැඳුනුම්පත. මේ රත්තරන් බඩු ව්‍යාජයද? මේ ව්‍යාජ රත්තරන් බඩු. මේවා ඒ බැංකුව ඇතුළට ගිහිල්ලා එනකොට ඒ පුද්ගලයාව හමු වුණොත් මේ ව්‍යාජ රත්තරන් බඩු තමයි දීලා මේගොල්ලෝ ඉවත් වෙලා එතනින් පනින්නේ. දැන් එතකොට මේ රිසිට් දෙකම නම් දෙකකට තියෙන්නේ.
මේක ඇවිල්ලා 200යි මේකේ අංකය 200යි 38යි 494. නම තියෙන්නේ දිනේෂ් ප්‍රියංකර. එතකොට මේ රිසිට් පතේ මේකේ තියෙන්නේ හෙළගෙදර සංජීව කුලසර කියලා නම තියෙන්නේ. ඒ රිසිට් පතේ අංකය 200යි 38යි 491. මේ රිසිට් පත් දෙකේම මුදල එකම ගාන තමයි තියෙන්නේ. මේකේ 20,422යි. මේකෙත් 20,422යි. මේවා බොහෝ දුරට මේ පරිගණක වලින් සකස් කරන රිසිට් පත් බව තමයි මේ නිරීක්ෂණය වෙන්නේ. මේකේ මේ බදුල්ල බ්‍රාන්ච් එකේ මේ රිසිට් පත කුමකින් හෝ මේ ඩවුන්ලෝඩ් කරගෙන මේ නන් දෙකට අදාළ මේ හැඳුනුම්පත් වල නම් ඇතුළත් කරලා මේ රිසිට් පත් ව්‍යාජ විදියට සකස් කරලා තියෙනවා. තවදුරටත් පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී රත්නපුර ගල්කිස්ස යන ප්‍රදේශවලදීද මෙලෙස ලක්ෂ ගණනින් සිදු කළ මුදල් වංචාවන් අනාවරණ වී ඇති අතර අත්අඩංගුගත් පුද්ගලයන් දෙදෙනා බලංගොඩ සහ කිරියැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පැවසුවා.